පැතියෝ කොහොමද? ඔය රටට මොකද්ද වෙන්නේ? දරුවෙක් හදා ගන්න බෑනේ. ඕන ඔක තමයි ප්‍රශ්නේ. ඊ අවුල වැදුන්නේ උයි. ඒක තමයි. එදා ගන්න පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද? මෙතන ඒ කෙනෙක් අපිට මේ කළු ගලක් අරගෙන ගහන්න හදනවා. හෙලෝ කට්ටිය කොහොමද වෙන්නේ ඉතින්? මොකෝ වෙන්නේ? හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ඒ සෝරි හොඳේ මට මේ සතියේ එක වීඩියෝ එකක් ගේන්න බැරි වුණානේ. සීන් එකක් වුණා ඒක නිසා තමයි ගේන්න බැරි වුණේ ඇත්තම කිව්වොත්. ඕන ඔක තමයි ප්‍රශ්නේ. හරි කමන්නේ දැන් තියෙන ගේම් එකට මං ආවා. හිතුවේ හිතන්න තිනේ මම වීඩියෝ ගේන්නේ නැහැ කියලා. සැලෙන්න එපා මම ගේනවා. දැන් අපි මේ අන්ලොක් කරලා තියෙන මේ ටික බලමු ඈ. ඕපන් කරලා බලමු. බලමු මොනවද තියෙදි කියලා. අවුලක් නැහැ ඉතින්. අප්ඩේට්ස් තියෙන මේකෙත් තියෙනවා 50යි. ගැම්මක් තමයි දැනට සෙට් වෙලා තියෙන. අනේ මේ එකම ටිකනේ බං එන්නේ. බලමු එකක් අන්ලොක් වෙන්න දාලා. මේ ඉදා හිටපු තැනම තමයි හොඳේ. මං ආයි ගැහුවෙත් නැහැ. ඔයගොල්ලොත් එක්කනේ ගහන්නේ. 3000 ගණන් තියෙනවා සල්ලි. බලමු මේ මොකක් හරි අප්ඩේට් කරමුනේ. මොකක්ද අප්ඩේට් කරන්නේ? මේක හැම වෙලේම අතේ තියෙන ගන්නේ මේ මේක අප්ඩේට් කරලා බලමු. අම්මා තොරට ගියා ඈ ලෙවල්. ගැම්මක් තමයි. මේකත් අප්ඩේට් කරලා බලමු. ගැම්මක් අපි මේකත් කරමු. මේකත් කරමු. සිපිරි මේකත් දාමු. තියෙන සේරම උන්නේ අප්ඩේට් කරපන්. ඕකේ. අවුලක් නැහැ ගැම්මක් තමයි ඉන්නේ. මේකත් පුළුවන්. ගැම්මක් තමයි. එහෙනම් අපි යමු. මම හිතන් ඉන්නේ මේ මම දැන් වීඩියෝ දෙකක් ගන්න. අර මැච් දෙකක් ගහනකොට ඕගොල්ලෝ බලනවා අඩුයි නේ බා. තේරෙනවනේ මැච් දෙකක් ගහවගේ විනාඩි 8ක් විතර යන එක මැච් එකක් කරේ 4ක් විතරනේ. ඒක නිසා මම බැලුවා එක මැච් එකක් ගහලා ඒක සුපිරියටම එඩිට් කරන්න. කියන්නේ අර ෆ්‍රීස් කරලා සීන් එකක් දාලා පොඩ්ඩක් සුපිරියට එඩිට් එකක් දාලා මේ ඊටු විනාඩි පරිමයයි 6ක් වගේ මුළු මේ වීඩියෝ එකම මම කතා කරන එකත් එක්ක විනාඩි 6ක් විතර යයි. අවුලක් නැහැ නේ. ඒකින්ද මම එක මැච් එකක් ගහලා රෙකෝඩ් කරන්න බැලුවා. ලේසි නේ බා. උඹලටත් ලේසි. උඹලත් කැමති බලන්න. ඒකට විනාඩි 6යි තියෙන්නේ. ඉන්නකද අපි ගහමු ඈ. අවුට්පෝස්ට් එක ගහමු. සුපිරියක් අල්ලමුකෝ දැන් අවුට්පෝස්ට් එකේ. කැප්ටන් ඉන්නවා ලොතිනන් කර්නල් සෙකන්ඩ් ලොතිනන් SGT මේජර් ස්ටාෆ් ගැම්මක් තමයි මේ මුන්නේ හොල්මන් මොකි බලමු ගහ බලමු පැතියෝ කොහොමද? අම්මා සිරිනෝනේ මරුණා කියන්නේ අයියෝ බෑනි කරන්න මේ කරන්න නොදී අම්මී මම මරාගෙන කනවනේ මම මුගේ හතර හන්දි කඩනවා අඩු මරුණ ගැම්මක් තමයි ගහගනින් පුකේ ඕවා. ඔයිට වැඩිය හොඳයි. ඔය රටට මොකද්ද වෙන්නේ? දරුවෙක් හදා ගන්න බෑනේ. බෑනේ මූ මැරුන්නේ නේ. ඊ මොකද්ද බං මේ කතාව? වැඩි මේ කිලෝ කියන ඩයල් එක ආයි වගේ බලන්න. මොකක් ගහන්න ඕනේ? බලමු. හරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා. මතපු අම්මට බන්නන්න එපා ෆෝන් එකක් ගත්තට. මට සීඩ් යන්න වැදුනා ඩයල් එකට. බලමු ගහලා එකක් වැදුනා දෙකක් වැදිලා තින්නේ. ඊමී මයි අර තුවක්කෝ බං අර මේ ඕන ඔක තමයි ප්‍රශ්නේ. ඊ අවුල වැදුන්නේ උයි. ඒක තමයි. ඊ අඩිය කත්ත වැඩි බං. ඊගෙන මහා ජරා වැඩි මුදී මට වැදුන්නේ නැහැ කියහන්කෝ ඒක. අවුලක් නැහැ සැලෙනවද? සැලෙන්නේ නැහැ හොඳේ. දැන් අපි ආයි ගහමු. යම් බලන්න. දැම්මක් කල්ලන්න යන්නේ. අනේ ඉන්දල් ඉන්ද මේ කියලා වෙලා ඉන්නේ කියලා වෙලා අම්බෝ එදා ගන්න පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද? මෙතන ඒ කෙනෙක් අපිට මේ කළු ගලක් අරගෙන ගහන්න හදනවා. ඒක තමයි. මට සිරි වෙනවා. කසඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක්
මේක සුත සඳුරු ලෝකයක් සතුටින් අපිරුණු සාදයක් මහතුනේ රැගෙන යන්න කින්විදක් රැගෙන යන්න කින්විදක් Du. Ini meru na. Mata sini aduh gemmat තමයි ඈ. ඊ ගැහුවා ගියාම මම පහක් ගහනවා. අඩ සුපිරියක් තමයි ඈ. සුපිරිය කල්ලලා ගමු. ඔන්න පුතේ. මං එනෝ. ඔන්න මොකෙද්ද ගහනවද? බෑනි කරන්නේ. අම්මේ දැන් පැය භාගයක් තිස්සේ බෑන්නකෝ. අන්න බෑනි කරන්න අන්න මැරුවා කියන්නකෝ මම. මේක දිනන්න පුළුවන් මැච් එක හැබැයි ඈ. බලමු උපරිම ගේමක් දෙනවා ගහන්න. try එක දෙමු. සිරුරට වර මහසෝනෝ අනිවා. try එක දෙනවා පුතේ ගැම්මෙන් දෙන්නේ. පැතියෝ කොහොමද මේක අපිල්ලගේ රට අපිලගේ නීතිය අම්මට හැමෙන්න අඩු 12ක් ගහලා බං මේක අමාරුයි වගේ දිනන්න දෙන්න. බලමු ගේමක් ගහමු සුපිරියක් අල්ලමු. අඩි මැරුණා. මොකේද සෝ? අඩි කැම්මක් තමයි. දමාගේ තුත්තිරි මල් මිට අරගෙන ගහගන්නේ පුකේ බෑනේ මම පාඩුයි ඉන්නකොට කිල්ල ගැහුවානේ. ඌට අල්ලගෙන ගහන්න ඕනේ ගිහිල්ලා බෑනේ කරන්න. ෂි. බලමු ඔන්න ගහනවා පුතේ යම්මී හරි ගහමු. ඊ මාමරන්නේ මොකද? අතරියෝ මට නැති වුණා මට ඒක තරහා මට සිවි වෙනවා. අඩෝ මට හෙල් ටිකයි දින්නේ බං. කොහමද ගන්න ගියාම? බෑනේ කරන්න. බෑ කරන්න. ඕසි. යඩෝ මරාගෙන කාපිය. ඉතින් මට කියන්න දී අපරාධි උයි. අතේ දීපු මැච් එක හැබැයි ඊ අර ස්නයිපරෙත් නෑනේ බම් මේක. මම කලින් මේ ස්නයිපරේ හරි සෙට්ලා තියෙනවා ඒකවත් නෑ බම්. අයියෝ ෂික් බල්ලේ හරියනම් අර මැරෙන බෝක් වෙදි. අවුලක් නෑ අපි ගැම්මක් අල්ලන්න. ආයෙත් හඬන්න කඳුලක් කියන්නේ. අම්මට සිරි කොහමද ඒක? ඔල්ල ගැහුවා එතන. ඕනෝක තමයි අඩි ෂික් මං යන්න හිටියේ අරේට ගහන්න. ෂිකේ එහෙනම් කොල්ල බලේනි මැච් එක ඉවර. එහෙනම් අපි 11ක් ගැව්වා අම්මා අනිත් පාට චෙස්ට් එකක් සෙට් වුණා හොඳේ. දැන් එහෙනම් අපි ඊළඟ ගේම් එක ගහනකොට අම්මා මේක ඇරිලා බැටල් පාස් එකත් ඇරිලා බලමු ගිහිල්ලා ඒක. ගැම්මක් අල්ලලා දෙන්න පුළුවන් ඒයි බලමු. අම්මට සිරි අත් දෙකක් ඇරිලා. අත් දෙකක් ඇරිලා ගැම්මක් තමයි. හරි. අත් දෙකක් තියෙනවා අලුත් අත් දෙකක්. සුපිරියක් තමයි. අම්මා ඒකත් ලයින් එක හැබැයි මේක හොඳයි. මේ ඉන්නේ දී හොඳයිනේ. මේක සුපිරිනේ. එහෙනම් කොල්ලෝ අපි දැන් යනවා. හරිද? මේක දැන් එහෙනම් පළවෙනි වීඩියෝ නේ සෝරි ඈ මට කියවෙන්නේ පළවෙනි වීඩියෝ එක. සෝරි මේ දැන් තුන්වෙනි වීඩියෝ මගේ channel එකේ දාන. එහෙනම් අපි ඊළඟ වීඩියෝ සෙට් වෙමු අනිවාර්යෙන් එක වීඩියෝක් මම මේ කියන්නේ එක මැච් එකක් ගහන්නේ. අර සුපිරි එඩිට් කරාම අර ඔයගොල්ලෝ බලන්න කැමති නම් මේක අයියා. එහෙනම් වැඩි කයිය ගහන්න ඕනේ. ඒවන විතරනේ. දැන් විනාඩි 8කට විතර ගෙට් වෙනවා. ඒක නිසා මම දැන් කැපෙනවා එහෙනම්. එහෙනම් හැමෝටම බායි පරිස්සමෙන් ඉඳහල්ලා. ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන් සෙට් වෙමු. subscribe කරලා තියාගන්න. එක්කෙනා subscribe කරලා තින් කොහොමද අර ඩයල් එක හොඳ එක මොකද නැත්නම් මොකද්ද නම ගේමින් බඳුනනේ.
ඒඩල කලින් විඩියත් කමෙන්ට දාද සුපිරි ඩයිල්ලයක් මනත හදව තින්න මංත නයාගති පලනි සස්ක්‍රයි වන් දන්න අවදි කිය කොහොමරි ආය සුපිරිය පලනි ස්ක්‍රයිට වන් දවස කියට පස මක්කර දෙනවා බලන්න කොහමරි ඊළඟටිය සෙට්ටය මූ එන එකක මම දැනට යනවා එහට කමෝටම් බායි එන ඉලා ඉනි සෙට්ටම